අවකාශයේ වසර 97කට පසු බාල වරදකරුවන් 100ක් මිය යන ග්‍රහලෝකයකට යවන ලදී. ඒ ජීවත් වීමට නොව පෘථිවිය යථා තත්ත්වයට පත්වී ඇද්දයි පරීක්ෂා කිරීමටයි. ශත වර්ෂයකට පසු ප්‍රථම වතාවට මිනිස් පාද පස ස්පර්ශ කළේය. ඒ මෘදු, භයානක සහ ජීවයෙන් පිරුණු පසකි. එහෙත් පෘථිවිය පාළුවට ගොස් තිබුණේ නැත. නතර වූවන්නේට තවමත් මතක තිබුණා. දිවි ගලවාගත් අය ජීවත් වීමට සටන් කරන විට ඉහළින් තිබූ ආර්ථයානය එහි අවසන් ගමන ආරම්භීය. සියල්ල වෙනස් කරන ගිනි වැස්සක් ලෙසිනු. සතුරන් මිතුරන් බවට පත් වූ අතර බිය නැමැති අලුමතේ පළමු බිඳෙනසුළු සාමය ගොඩනැගිනි. කඳු යටින් අඳුරු සත්‍යයක් බලා සිටියේය. වෙනස් වීමෙන් නොව අන් අයගේ ලේ උරා ගැනීමෙන් දිවි ගලවාගත් මිනිසුන්. තම මිනිසුන් බේරා ගැනීමට ක්ලාක් පැරණි ලෝකයේ ගින්න මුදා හැරියාය. සහ දිවි ගලවා ගැනීමේ මිලට ඇගේ ආත්මය අහිමි කරගත්තාය. පෘථුවිය යලිත් වරක් මිය යමින් තිබුණි. එහි වාතය ගින්නෙන් හා නිහඬියාවෙන් හිර වෙමින් තිබිනි. එබැවින් දිවි ගලවාගත් අය නැවත වරක් තාරකා දෙසට බැලූහ. නිමක් නැති අඳුරේ බලාපොරොත්තුව ආලෝකයක් නොවේ. එය තාරකා ශීතල වන විට පවා හුස්ම ගැනීමට ඇති කැමැත්තයි. සියල්ල නැති වී ඇති බවක් පෙනුණු විට විශ්වය තවත් අවස්ථාවක් රහසින් පැවසියා. ඒ කිසිවෙකු අත නොතබූ බලා සිටින සහ නිරීක්ෂණය කරන ලෝකයකි. ඒත් පාරාදීසයටද එහිම අවතාර සිටියහ. එය වරක් නිවහන කරගත් අයගේ මතකයන් විය. කාලයම විකෘති වීමට පටන් ගත්තේ. අතීතයේ අනාගතයට මුසු වෙමින් ජීවත්ව සිටින අය ඔවුන්ගේම මරණවල දෝංකාර ස්පර්ශ කළහ. මනුෂ්‍යත්වය එළිපත්තක සිටියේ. ශරීරයෙන් ඔබට නැගී සිටීමට හෝ නතර වී ඔවුන් විනාශ කළ දේ යලිගොඩ නැගීමට. අවසානයේ තාරකා නිශ්ශබ්ද වූ විට ඉතිරි වූයේ මනුෂ්‍යත්වයේ පැවැත්ම නොව සාමයෙන් පුනරුත්පත්තිය ලැබූ එහි ආත්මයයි.